ඉතින් කොහොමද ඔයාල හැමෝම් පිළිගන්නවා විශෝ පෙල්ගේ වෙතින් අරගෙන අලුත් මලුත් වීඩියෝහට ඉතින් ඔයත් එලෙවල් ඉවර කරපු කෙනෙද සමහර විට වාට හිතාගන්න බැරිවෙන්න පුළන් ඉනටවා මොකක්ද කරන්න එහෙන මේ වීඩිය ඔයා තමහට ඔයා ඒල් හොඳර කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන් හොඳර කරගත්ත නැති කෙනෙක් වෙන්න පුළුව ඉතින් ඔකොට දෙගොල්ලටම මේ වීඩියක වැදගත්වෙනවා ඒහින්ද අනිවාරෙන් පුරහන් වැඩි කතා නැතු අපියන් වීඩියෝ එක ඉතින් මේ වගේ විඩියක් දැමන් කාරකට පස්සේ කරන්න මෙචරකල් බ්ලොග්ගම තමයි කර හිටිය ටෙම්පස් එකින් හින්දා බ්ලොග් දානවා ඉතින් අතාවි කතා කරන්න මොනවද තර මදා බං කතා කරන්න ආවේ ඒලෙවල් එහෙම ගොඩක් තුරට ඉවරයින් තව ටිකක් තියෙනවා මන්නේ බයෝමැක්ස් කරටනට වගේ මේ වෙත්ති එලෙවල් ඉවරයි ඉතින් එහෙම ඒලෙවල් ඉවර වෙච්ච කට්ටිය දැන් ඊනකට මොකද කරන්න ඇත්තන මේ වීඩියෝ එක ඒලෙවල්වා හොඳට කරගත්ත කෙනෙක්කුණ ඔයා සමහට ඒල හොඳට කරගත්ත නැති කෙනෙක් වෙන්නත් ඔයාලා දෙගොල්ලටම මේ අනිවාරෙන්ම වැදගත්වෙනවා එක හින්ද වීඩියෝ එක ඉවර වෙනකම්ම ඉන්න ඉතින් බල බලන ඇති මම කවුදක මෙහෙම මේ වගේ දෙයක් ගැන කතා කරන්න ඉතින් ඇත්තටම මම දස් 24 ඒලෙවල් වලින් බයෝස්ට්‍රීමෙන් ඒලෙවල් කරලා ඒ දෙකයි බියහකත් එක්ක රුහුණ මෙඩිකල් පැකරට ඩිරෙක්ටුනා ඉතින් මේ වෙද්දී මම රුහුණ මෙඩිකල් පැකරටි පස්ටිය ස්ටන් කෙනෙක් විදිර ඉගෙන කරනවා ඉතින් ඒ ඇති කියලා හිතනවා මේ දේවල් කියලා දෙන්න ඔයාලට එහෙනම් ඉතින් අපි කතාවට බහිමු ඇත්තටම ඒලෙවල් මේ වෙද්දි ඉවර කරලා ඉන්න කට්ටිය කාණ්ඩ දෙකකට බෙදන්න පුළුව පළවෙනි කාණ්ඩ තමයි ඒලෙවල් හොඳට කරගත්ත කට්ටිය දෙවැනි කාණ්ඩ තමයි හොඳට සාමාන්‍යින් කරගත්තේ නැතිය ඒ කියන්නේ තමන්ට පුළුවන් උපරිම කරන්න බැරිවෙච්චයි එමනත්තම් මොකක්කර ලෙඩත් දුකක් හේතුවෙන් හකට යන්න බැරුව කරගන්න බැරිවෙච්චයි ඉතින් මම ඔය දෙවනි කාණ්ඩිකන මුලින් කතා කරන්න ඔයගෙන්නේ හොඳට ඒරල් කරගන්න බැරිවෙච්චයි යාලගෙන කතා කරද්දී වාලා හොඳට හිතල බලන්න වාට ගණ්ඩ පුළුවන් උපරිම රිසාල්ට එක මේ පාරකින් එයිද ආලට කරන්න පුළුවන් උපරිම දේවාල විභාගට කලාද අන්න අනිවාරෙන්ම ගොඩ්ඩක් හිතල බලන්න මොකද යෝක මාරම වැදගත්වෙන මොකද මම මිනිසින්නාවත් දෙකන් ශයේ වාට තව ශයි දෙක තුනක් ඉතුරවෙලා තියෙනවන දෙක තුනක් වෙන්න බැහැනී ශයි එකක් හෝ දෙක පාටතව ශයි එකක් හෝ දෙකක් ඉතුරවෙලා තියෙනවනං ඇත්තට හිතල බලන්න වාලයේ ශයි එක කරනවාද එහෙම නැත්තං තමන්ට ඔය හම්බෙන මක්කර චුප්ටගෙන ඉන්නවාද කිය මොකද සාමාන්‍යයෙන් බයෝමැක්ස් වගේ කට්ටියට එහෙම නිකං වෙන යුප්පයකට යනවට වඩා තව ශයි එකක් කැල්ල පොඩ්ඩක් පරිල්ල බලන එක සෑහන් ලොක දෙයක් වන මොකද සමහටවා සිකන් ශයකින් වට හොඳ රිසාල්ට කරලා මේ හොඳ කෝසේ යන්න පුළුවන්ගන්නපුල අප රාධන හෙමින් ඒක හින්දා පොඩ්ඩක් හිතර බලන්න ඒ වගේ කට්ටිය මොකද කරන්න කියලා හොඳට හිතන්ඩ ඒ කරන සමාරම සබ්ජෙක්් කරපගත්තිය කට්ටිය ඉන්න කරන බොරුවට අවුරුද්දක් කරලා කැම්පසිනට වඩා මොයි තමන්ට නැකියවත්තින පැත්තකින් ජොබ්යක් කරන් ගිල්ලා එතනින් දියුණු වෙන එක හොඳයි කියලා හිතෙන හැම්මටම මේ කියන්නේ බයෝමැත්ස් වගේ කරපු කට්ටිය නම් පොඩ්ඩක් හිතන්ඩ අනිවාරෙන්ම අනික් සබ්ජෙට්නියන් අර පහතර දානවා හිමනන් නෙවෙයි මං අර දන්න දෙක හින්දායි ඇත්තනම අපරාදයක එහෙනම් අපි දැන් කතා කරම ඊළඟ සෙට්ටක් ගැන ඒ කියන්නේ ඒ මේ පර හොඳට කර ගත්ත කට්ටිය ඔයාල මොනා දීනකට කරන්න හොද ඇත්තටම ඔයාලා ඔය දැන් ඒලවල් ඉවර වෙලා යම් මාස 6ක් 7ක් කාලයක් හම්බෙයි කැම්පස් පටනකම් හැබැයි සමහර කැම්පස් වටන් ගන්න අවුරුද්දක් විතර යන්නත් පුළුවන් අප රිසල්ට් ඇවිල්ලත් නෑ එතකොට ඔයාලා මේ කාලේ පුළුවන් තරම් සතුටින් ඉන්න විනෝද වෙන්න ට්‍රිප් යන්න ආතල් එකේ ඉන්න ප්‍රම කියන්න ආතල් එකේම ඉන්න නැත්තං සමහර කෝස් තියෙනවා කැම්පස් ගියට පස්සේ ස්ට්‍රෙස් එක වැඩි ඒක නිසා මේ කාලේ පුළුවන් තරම් ආතල් එකේ ඉන්න අනික තමයි ඔයාලා කිය කරි අත්තට එන විදිහ දෙයක් කරන්න ඕන මොකක් හරි රස්සාාවක් වෙන්න පුළුවන් නැත්තං තමන්ගේ දෙයක් වෙන්න පුළුවන් එමයි ඒක දෙවිදිහක් අපි හිතමකෝවා මක්කරි යොබ්බයක් කලා කියලා ඒ ජොබ්බයකින් නොවාට ලැපෙන දේවල් ටිකක් තියෙන ඒ ටික අනිවාරෙන්ම ගන්නවල මොකදවා ඉස්සරහට යන්නේ ඉස්කෝල කාලීතන් සමාජයට ආජි වෙනස් ඒ සමාජය ඉන්න මිනිස්සු එක ගණදනු කරන්න මිනිස්සු ගනි කර ගන්න වා ජොබ්බයක් කරනවනම් ඇතර මේක සුපිරි
සෑහෙන දෙයක් ඉගෙනගත් මමත් කලා ඉන්ස්ට්‍රක්ටිං කිය ක්ලාසයක ඔයලත් කරන්න පුළුවන් ඒ මොනවාගේද කියල බැලුවතින් සාමාන්‍යින් හොඳ ලකුණ ගත්ත කට්ටියට ක්ලාසයක ඉන්ස්ට්‍රක්ටිං වගේ යන්න පුළුවන් ඊට පස්සේ බෑන්ක් ඉන්ටෙන් ගන්න මගේ අලුත් ගොඩක් කියා බෑන්ක් ඉන්ටනට ලංකා බැංකුව මාජර බැංකුව වගේවේ ඊළඟට ඕන්නම් තමන්ගේ කියර ක්ලාස් පටන්ගන්න පුළුවන් ඒක තමන්ගේ දෙයක් ඒගන්නේ ජොබ්බයක් කරද්දී තැනකෙන වැඩ කරන්න වෙන කෙනෙක් තැනක තමයි වාර වැඩ කරන්න එහෙමන මේ වාට තමන්ගේම දේවල් කරන්න පුළුව එහෙම බැලුවතින් ක්ලාසයක් කරන්න පුළුවන් ඉන්ටිජුවල් ක්ලාස් කරන්න පුළුවන් නැත්තම් පොඩි හෝල්ලක් වාට ක්ලාස් කරන්න පුළුවන් එහෙම නැත්තං ඔය ෆයිව වගේ දේවල් තියෙන ඔන්ලයින් කරන්න පුළුවන් ඒවා ඊට පස්සේ වැලුවත්තින් මේ YouTube කියන්නෙත් එහෙම දෙයක් හැබැයි එවෙන් එක පාර සල්ලි වෙන්න බෑ ෆයිව YouTube කිසිම දෙකින් එක පාර සල්ලි වෙන්න බෑ ඒක හින්දා පොඩ්ඩක් ජොබ්යක් වගේ කරන්න බලනවන හොඳයි වීඩිය නැත්තන් ක්ලාසයක් වගේ පටන්ගන්න හොඳයි ඒවගේ දෙයක් අනිවාරෙන්ම කරන්න මොකද නැත්තම් අර අත්දැකීමට ගන්න බෑ සල්ලි විතරන්න නෙවේ අනිවාරෙන් අත්දැකීමත් ගන්න ඕනි ඊළඟට කියනවා නම් ඉංගලිෂ් බැරි කට්ටිය ලොකෝට ඉංගලිෂ් බැරි කට්ටිය ඉන්නවන අනිවාරම ඉංගලිස් ටික හදාගන්න මොකද කැම්බස්ල ගොඩක් කෝසස් තියෙන්නේ ඉංගලිෂ් මීඩියම් ඉංග්‍රීසිටික පොඩ්ඩක් ඇත්තරම් බැරි නං හරියට මාර අසරණතාවයකට පත්තෙන්ද වෙනවා කැම්පස් ගිහිල්ලා ඒක හින්දා ඉංග්‍රිස්ටික අනිවාර්ම හොඳර හදාගන්න මේටිගේ තියනවනවල් මාසකිප එක කෝසයක් කරන්න පුළන් කෝසයක් කරන්න ඇතරම සලි නැතිකට්ටේ ඉන්නවන YouTube එහෙන් වුණත් ඉංග්‍රීසි හොඳර ඉගෙන ගන්න පුළුව අපහු තමන්ගේ කියලා මාකරි ස්කිල්ලයක් අනිවරෙන් හදාගන්න පුළුවන්නම් මේකාර ඒක ඇත්තටම වටිනවා නැත්තන් වාට අපි මොනහරි ග්‍රෆික් ඩිසයිනින් වගේ වීඩියෝ ඉටිං වගේ දේවල් හදාගන්න පුළුවන් එහෙම නැත්තං අපිතම සංගීත බාණ්ඩයක් ප්ලේ කරන්න ඉගෙනගන්න අන්න ඒකත් සෑහෙන් වටිනවා කැම්පසාව ඒහින්ද අන්න ඒ වගේ දේවල් පොට්ට පුරදු තමන්ග දෙයක් කර මේකර නිකං ඉන්දත්තවා හැබැයි පුළුවන්තර ආතරක ඉදත් ඕඩ මේ මම ත්‍රිබ්‍යාසෑහින්ද ්‍රිප්පනිවරමයන්ට යාලුටිය සකගත ත්‍රිබ්ිය ගෙදර කට්ටියක ත්‍රිබ්ිය අනිවාර ට්‍රිප්නං යන්න මේටිකේ මොකද මෙඩිසින් කටියට තව ඉස්සරහට ස්ට්‍රස් කාලයක්කින් ඉතින් ඒක හින්දා දැම්ම පොට්ටක් විදහස ඉන්න මේක දහසේ ඉන්න ගමන් වැඩත් කර ඉතින් ඇත්තරම මේ වීඩිය ගත කෙටියෙන් කළේ මට මීට වඩා විස්තරවාලට කිව් හැකි වාට මහරි දැනගන්න ඕන දේවල් තියෙනවනම් කමෙන්ට් දාන්න මේ වීඩියෝ කට මං කමෙන්ට් එකතු කල හරි වීඩියෝ කරන්න වාඩුවන් ප්‍රශ්න ඔක්කමටි හල තියන්න එහෙනම් අදර මේ වීඩියෝකම ඉවර කරනවා එහෙනම් තවත් වීඩියෝකින් සෙට්ටනක ගිහිල එන්න මහන්සේලා වැඩ කරනවාට ජයින් ජයින් වෙන්ඩෝ